කලින් ප්‍රේමනේ යුරේනේ. ඔව්. ඉතින් ජීවිතේ දැන් ඉන්නේ හොඳම කාලෙනේ. එක්ක විවාහ වෙන්න හොඳ කාලයක්. එහෙම නැත්නම් ප්‍රේමයක් එක්ක ජීවත් වෙන්න හොඳ දෙනකන් කාලයක්. එහෙම දෙයක් වෙන්නේ නෑනේ මනෝහරි. ඇයි? මටත් හිතා ගන්න බෑ මනෝහරි. ආයිමත් කලින් ආත්මවල හොඳට පවුල් කඩලා තියෙන්නේ. මේ ආත්මේ කරේ නෑනේ. මේ ආත්මේ කළා නෑ බුදු අම්මේ නෑ. කලින් සංසාරේ හොඳට ওই පැත්තෙන් නම් අකුසල කර්ම කළා දී. ඒක තමයි කෙනෙක්වත් එන්නේ නෑ. ඉතින් දන්නේ නැහැ. ලව් ලයිෆ් එක සෙක්ස් ලයිෆ් එක කියලා දෙකක් තියෙනවා. ඔව්. සෙක්ස් ලයිෆ් එක නම් ඉතින් තියෙන්න එපායි මනෝහරි අපිට හැංගීම් දැනීම් තියෙන මිනිස්සුනේ. ඉතින් සෙක්ස් ලයිෆ් එකක් කියන එකක් තියෙනවා. ඉතින් නැතුව නෙමෙයි. නමුත් ඒක ලව් ලයිෆ් එකකට පටලව ගන්න නැහැ මම. ලව් එක කියන එක මම හරි කෑදරකමින් හොයන කෙනෙක්. ඉතින් මම හිතන්නේ කවදා හරි මාව ලබා ගන්න අත